මේ දවස්වල සිරස් ටීවී නාලිකාවේ විකාශය වන මායාවී ටෙලිඩ්‍රාම එක නිසාම දුෂානි සිල්වා කතාබහට ලක් වෙන නිලයක් වෙලා තියෙනවා. ඒකට හේතුව එහි අධ්‍යක්ෂකවරයා පවසන කතාව. හැබැයි දුෂානි නම් කියන්නේ දවස් දෙකක නිවාඩුවක් ඇයට ලබා නොදුන්න නිසා තමයි ඇය මේ විදිහට රූපගත කිරීම සඳහා දායක නොවුනේ කියලා. හැබැයි මේ කතාවේ අධ්‍යක්ෂක සඳුන් රාජකරුණ නම් කියන්නේ ඇගේ පෙම්වතත් එක්ක වීඩියෝ කෝල්ස් වල තමයි ෂූටින් ආවත් ඉන්නේ. ෂූටින් කරන වෙලාවෙත් තියෙන වීඩියෝ කෝල්ස් වල ඒ නිසා හරියට තමන්ගේ ටෙලිනාට්‍ය රූපගත කිරීම කරගන්න බැරි වුණා කියලා තමයි ඔහු කියන්නේ. කොහොම වුණත් මීට සමගාමීව පාරදිගේ ටෙලිනාට්‍ය නිෂ්පාදකවරයාත් දුෂානි ගැන යම් යම් මතවාදී අදහස් පළ කරලා තිබුණා. ෂූටිං කරන්න නිසි ආකාරයෙන් ඇය සහයෝගය දක්වන්නේ නැහැ. ඇගේ පස්සෙන් යන්න ඕන අවසාන කොටස් බොහොම අමාරුවෙන් තමයි ෂූට් කරේ. ඔය වගේ චෝදනාවන් ගණනාවක්ම ඇයට එල්ල වුණා. ඉතින් මේ කියන්න හදන්නේ ඒ ගැන නෙවෙයි. දුෂානි මේ වෙද්දී ටිකක් අසනීපෙන් ඇය රෝහල්ගත කරලා ඉන්නේ. ඉතින් මේ වෙද්දී ඇය සමාජ මාධ්‍යවලට ඇගේ ආදරවන්තයා ගැන දෙන්න මේ වගේ සටහනක් කියලා තිබුණා. නිතරම මම ගැන හොයලා බලන ඕනම දෙයකට මගේ ළඟ ඉන්න, මං ගැන දුක් වෙන, සතුටු වෙන මගේ තාත්තට පස්සේ මට වැඩිපුරම ආදරය දුන්න මට හමු වුණු ප්‍රේමවන්තයා නුඹ. ආදරණීයම පිරිමි ආත්මය නුඹ. ඉතින් ඒට ටොක්සික් යයි කියනවා නම් මාය ටොක්සික් ආදරයට දැඩිව ආදරය කරමි. ඉතින් අමාරුම කාලයන් හිමා තමා නොගිය ආදරණීය වැළඳ ගැනීමකදී මාහට රැකවරණය දුන් නුඹ කෙනෙකුට ජීවිතේ කලාතුරකින් පමණක්ම මුණ ගැසෙන ආදරණීය පිරිමියෙකි. මාව තව හයියෙන් අල්ලන් ඉන්න. මේ තමයි දුෂානි එයාගේ ආදරවන්තයා සචින් වෙනුවෙන් Facebook ඔස්සේ තබපු සටහන. ඉතින් දුෂානිට මේ අමාරු කාලේ ඉතාමත් පහසෙන් පස් කරගෙන යන්න පුළුවන් වෙන ආදරය තවත් හොඳින්ම දැනෙන හොඳ කාලයක් ඉදිරියේදී ලැබෙන්න කියලා අපි විශ් කරනවා ඉක්මන් සුවය සමගින්ම.